කැනඩාව කියන්නේ විවිධ සංස්කෘතීන්ගෙන් සමන්විත රටක්. ඒ නිසා එහි කතා කරන භාෂාත් ගොඩක් තියෙනවා. අපි බලමු කැනඩාවේ කතා කරන ප්‍රධාන භාෂා ගැන කරුණු 5ක් සරලව. අංක 1. නිල භාෂා දෙකක්. කැනඩාවේ නිල භාෂා දෙකක් තියෙනවා. ඒ තමයි ඉංග්‍රීසි සහ ප්‍රංශ. රජයේ වැඩ කටයුතු සහ අධ්‍යාපනය මේ භාෂා දෙකෙන්ම සිද්ධ වෙනවා. අංක 2. වැඩිපුරම කතා කරන්නේ ඉංග්‍රීසි. කැනඩාවේ වැඩිම පිරිසක් කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාව. රටේ ගොඩක් පළාත්වල ප්‍රධාන භාෂාව තමයි ඉංග්‍රීසි. අංක 3. ප්‍රංශ භාෂාවටත් වැදගත් තැන. ප්‍රංශ භාෂාව කැනඩාවේ දෙවනි නිල භාෂාවයි. විශේෂයෙන්ම ක්විබෙක් පළාතේ තමයි වැඩිපුරම ප්‍රංශ කතා කරන අය ජීවත් වෙන්නේ. ඒ පළාතේ ප්‍රධාන භාෂාව ප්‍රංශ. අංක 4. වෙනත් භාෂා ගොඩක්. කැනඩාවට ගොඩක් සංක්‍රමණිකයන් එන නිසා වෙනත් භාෂා ගණනාවක් කැනඩාවේ කතා කරනවා. චීන, ඉතාලි, ජර්මන් වගේ භාෂාත් මෙහි සුලභව අහන්න දකින්න පුළුවන්. අංක 5. ආදිවාසී භාෂා. කැනඩාවේ ආදිවාසී ජනතාව තමන්ගේම භාෂා කතා කරනවා. ඒ භාෂාත් කැනඩාවේ සංස්කෘතිය වැදගත් කොටසක්. කැනඩාවේ භාෂා ගැන මේ කරුණු ටික ඔයාටත් වැදගත් වෙයි කියලා අපි හිතනවා.